2021 අවුරුද්දට අපි යන්නේ. මුලින් 2021 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විජේරාම නිවස අලුත් වැඩියා කරන්න අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 25 කෝටි 21 ලක්ෂ 24978ක්. 2022ට යනවා. 2022 ඒ නිවසම අලුත් වැඩියාවට අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 18 කෝටි 15 ලක්ෂ 20617ක්. 2023 අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ නිවසටම නැවත වියදම් කරනවා 3 කෝටි 88 ලක්ෂ 83477ක්. ඒ අගමැති කාර්යාලය. ජනාධිපති කාර්යාලය 2021 ඉඳන් 2023 දක්වා අවුරුදු 3ට මේ විජේරාම නිවස අලුත් වැඩියා කරන්න වියදම් කරනවා 3 කෝටි 75 ලක්ෂ 61165ක්. මුළු වියදම ගත්තම අවුරුදු 3ක් තුල අලුත් වැඩියා කරන්න නිවස අලුත් වැඩියා කරන්න 51 කෝටි 90238ක්. ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 51ක් අවුරුදු 3ක් ඇතුළත නිල නිවසක් අලුත් වැඩියා කරන්න යොදවද්දී ඒ රාජපක්ෂ වරුන්ගේ රාජපක්ෂ පාලන සමයේ තිබුණු දේශපාලනයේ නාස්තිකාර සංස්කෘතිය බොහොම පැහැදිලිව එළියට පේන අවස්ථාවක් නෙමෙයිද මේක? නෑ ඒක වෙනත් විදිහකටත් අර්ථ නිරූපණය කරන්න පුළුවන් කන්දු. ඒ කියන්නේ ඔතරම් අලුත් වැඩියා කරන්න තියුණා නම් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීලා තියුනේ කොයි ආකාරයේ නිවසක්ද කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක්ට වාසය කරන්න නුසුදුසු නිවසක් ලබා දුන්නා කියන කෝටි 50කින් කොළඹ එතුමාට ඉන්න ඉතාම ගැලපෙන නිවසක් හදලා දෙන්න තිබුණා. නෑ ඉතින් මේ කෝටි 51ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. මේක කලින්දු මෙන්න මේ විදිහට හිතන්නකෝ. ඔය ඇස්තමේන්තු කළා ඔබ හදන්නේ අග්‍රාමාත්‍යවරයාවත් ජනාධිපතිවරයාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් නෙමෙයි. මේක රජයේ යම්කිසි ක්‍රියාවලියක් තුළ ටෙන්ඩර් කැඳවීමකින් පසුව යම්කිසි ඇස්තමේන්තුවක් සකස් කළා ඔවුන් විසින් හදන දෙයක්. එතකොට මේ හැබැයි උන්ට දැනුවත් වෙන්න පුළුවන් නේ කොයිතරම් මුදලක් වැය වෙනවද කියලා. ඒක තමයි. එතකොට ඒ යන මුදල තමයි වියදම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය නිවස අලුත් වැඩියා කරේ මේ නිවස අලුත් වැඩියා කිරීමනේ. එතකොට ওই නිවස අද තියෙනවනේ. ඒක රජයේ සතුයිනේ. ওই අලුත් වැඩියා කළා. ඒකනේ ඔකට කොච්චරද කෝටි ගානකට ඔක දෙන්න පුළුවන් කියලා කිව්වේ. මේකනේ දැන් ඔය ඒ වියදම් කරපු මුදල මහින්ද රාජපක්ෂ ගෙදර අරන් ගියේ නෑනේ. හරි. ඔය තර්කයට ඒක එක්තරා ආකාරයකට කිසිසේත්ම තර්කානුකූල නොවන තර්කයක් වෙන්නේ මහලේකම්තුමා. මොකද 2021 එතුමා අගමැතිතුමා. එතුමාට අරලියගහ මන්දිරෙත් තිබුණා. එතුමා 2021 අරලියගහ මන්දිරේ ඉන්න ගමන් 2021 කියන්නේ මේ රට අපායකට තල්ලු වෙමින් තිබුණු අවුරුද්දක්. එතකොට එතුමාට නිවසක් තියෙන ගමන් එතුමා විජේරාම නිවසත් කැබිනට් අනුමැතියකින් මේ විදිහට තමන්ගේ නිවසක් විදිහට කරගෙන ඒකට අලුත් වැඩියා කරන්න මේ වියදම යද්දී කෝටි 25ක් 2021 ඇතුලේ 2022 කෝටි 18ක් ජනතාව ගත්තම තෙල් පෝලිං වල ඉන්නවා, ජනතාව පෝලිං වල මිය යමින් ඉන්නවා, ජනතාවට දවසකට පැය 10කට වඩා විදුලිය නැහැ. ඊට පස්සේ ජනතාවගේ දරුවන් කිරිපිටි ටික නැතුව අඬන හැටි බලාගෙන ඉන්නවා. එතකොට රටේ අගමැතිවරයා කරන්න ඕනේ තමන්ට මේ අරලියගහ මන්දිරයක් තියෙද්දී තව නිවසක් මේ විදිහට කෝටි 25කුයි 18කුයි දීලා ඒ අර්බුදයේ උච්චතම අවුරුද්දක ඇතුලේ ඒකට අලුත් වැඩියා කිරීම විශේෂයෙන් මෙතන තියෙන 1 කෝටි 43 ලක්ෂයක් වියදම් කරලා එස්කලේටර් එකක් හයි කරනවා. මේ රටේ මිනිස්සු දවසකට පැය 10ක් කරන්ට් එක නැතුව ඉඳිද්දී එතුමාගේ නිවසට එස්කලේටර් එකක් හයි කරන එකද ප්‍රමුඛතාවය. ඒක ඒ ගෙදර තියනවා කියන එක හරි. හැබැයි කෝ ප්‍රමුඛතාවය? ඒක මම ඔබ කියන තරම්ම මේ ඔය ක්‍රිටිකල් ඒ කියන්නේ මේ විවේචනාත්මක ආකාරයකින් මම ඒක දකින්නේ නැහැ කලින්දු. මෙන්න මේ කාරණේ උඩ අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය කියන කාලේ යම්කිසි අපහසුතාවයක් තිබුණා. ඔහුට පඩි නගින්න අපහසුතාවයක්. එතකොට අරලියගහ මන්දිරේ හෝ වෙනත් කිසිම තැනක හෝ ඒ තිබිච්ච අපහසුතාවයේ මත තමයි එතුමාට ඒ අවශ්‍ය ඒ පහසුකම සපයගන්නේ. රටේ සාධාරණ මිනිසෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔබතුමාට මේ කෝටි 51යි මේ තරම් අර්බුදකාරී රටක ඉඳිද්දි මේ කරපු වියදමයි සාධාරණීකරණය කරන්න පුළුවන්. නෑ ඒක සාධාරණීකරණය කරන්නවා කියන කාරණේම නෙමෙයි කලින්දු. ඒ කියන්නේ ඒක ඔබ ඔය කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒක අසාධාරණයි කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒක අසාධාරණයි බැලුවල්මට. නෑ ඒක තමයි. ඒක හැබැයි ඒ අවස්ථාවේ ඇතිවෙච්ච අවශ්‍යතාවය කියන කාරණේයි ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි මේ විදිහට ඔබතුමා නිවසට ගිහිල්ලා තිනේ. මම ගිහින් ඒ නිවසේ ඔය කියන තරම් මහා මේ නෑ ඒක අපි දැකලා නෑනේ. ඒක නෑ දැන් බලතැන්කිනේ. දැන් ඒක රජයට තියෙනවනේ. ඒක ජනතා ප්‍රදර්ශනයට ඇරලා නෑනේ. දැන් ඔබතුමා ඔය කියන්නේ ඔය හදපු කෝටි 51කින් අපේ රටේ සහෝදර ජනතාවට ඕකට ගිහිල්ලා පළක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක මන් දන්නේ ඉස්සරහට මොනා කරයිද කියලා ඒක ආණ්ඩුවත් එක්ක අහන්න ඕනේ. හැබැයි මං හිතන්නේ පළක් ගන්නනේ යන්නේ දැන් ඔය ඉස්සරහට මේ CID එකද කොහෙද එතෙන්ට ගේන්න යනවා කියනවනේ. ඒ කියන්නේ එතකොට ඒ ආණ්ඩුව ඒ සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්නනේ. නෑ මගේ ප්‍රශ්නේම වෙන්නේ මේ හදපු කාල සීමාවනේ. රටේ ඉතාම ආර්ථිකය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක අපි ආර්ථිකයට ඕනවට වඩා යන්න ඕනේ නැහැ. මේක රටේ ජනතාව දන්නවා රට 2021 2022 කොතරම් තිබුණේ කියලා. එහෙම තියෙද්දි රටේ මුදල් ඇමතිවරයා 2021 රටේ මුදල් ඇමතිවරයා රටේ මූල්‍ය කටයුතු ගැන ඉතාම හොඳින් දන්න ඇමතිවරයා මේ විදිහට වියදම් කරනවට වඩා වියදම් කරන් දේවල් තිබ්බා කියලා නම් රටේ මිනිස්සුන්ට තේරෙනවා. ඒක කලින්දු මෙහෙමයි. ඔබ ওই කියන තර්කය එක පැත්තකින් ඔබේ පැත්තෙන් ඒක හරි. හැබැයි අපි දන්නේ නැහැ කුමන තත්වයන් යටතේ මොකද ඒ වෙනකොට රටේ තිබිච්ච තත්වය රටේ තිබිච්ච ආරවුල්කාරී තත්වය විවිධ ප්‍රශ්නගත තත්වයන් මේ සියල්ල යටතේ කුමන ඒ කොහොමද අලුත් වැඩියාවට බලපාන්නේ?
එතන ඔබ ගිහිල්ලා තියෙනවානේ. එතන මොන හරි මුරකුටි විශාල කිරීමක් නැත්නම් මේ එන අයගෙන් ප්‍රවේශම් වෙන්න හදපු එකකට කොච්චර ගිහිල්ලා තියෙන්නේ. නෑ එහෙම ඔය කියන විදිහේ මහා ලොකු මේ නැති මේ මුදල් ජනාධිපති කාර්යාලය නිකුත් කරන දත්තනේ. ඔව් ඒක තමයි කලින්දෝ. එතකොට ඕක කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා මේ බාසුන් නැහැ කෙනෙක් දාගෙන සිමෙන්ති ගෙන හැල්ලා ඕක හදන්නේ නැහනේ. නෑ එතුමට තීරණය ගන්න පුළුවන් මේ වෙලාවේ මම මගේ නිල නිවස හදන්නේ නැහැ. මට අරලියගහ මන්දිරෙත් තියෙනවා. ඒ නිසා මම මේක හදන්නේ නැහැ. නෑ ඒ අපි දන්නේ නැහැ මේ අවස්ථාවේ ආරක්ෂකාංශ විසින් මොන ආකාරයේ උපදේශක් දුන්නද? ඔබ දන්නෙත් නැද්ද? ඒකයි ඔබෙන් අහන්නේ මම. නෑ මම දන්නේ නැහැ. ඒක එතකොට ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් අහන්න ඕන කාරණා. හැබැයි මේ ඉලක්කම කිසි ලෙසකින්වත් එහෙම සාධාරණයි කියලා හිතෙන්නේ නැහැ. මොකද ඔබතුමා ගිහිල්ලා නෑ, ඒක තියෙනවා තමයි. පල්ලෙහා කාමර තිබුණාද ඒ නිවසේ? ඒක අපි සමහර දේවල් තියෙනවා කලින්දෝ අපි එකපාරට බැලුවාම ඒවා සාධාරණයි කියලා හිතෙන්නේ නැහැ. එතුමා දේශපාලන නායකත්වයේ දීපු අවස්ථාවන් වල එතුමාට කිසිම ගෞරවයකින් මම ප්‍රශ්න කරනවා නෙමෙයි. හැබැයි යුද ජයග්‍රහණයෙන් පසුවත් දශකයක එකමාරක ශේෂපත්‍රයක් තියෙනවා. එහිදී ගත්ත මේ වගේ ප්‍රශ්නගත තීන්දුව తీරන ප්‍රශ්න කළ යුතුයි. එහෙම ගත්තම නෑ මේ ප්‍රශ්න කිරීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා. ඒක මම නිවසේට ගිහිල්ලා තියෙන කෙනෙක් විදිහට ඒ නිවසේ පහළ මාලේ නිදන කාමර තිබුණාද? මම දන්න තරමින් නම් නිදන කාමර තිබුණේ නැහැ කලින්දෝ. ඒ නිසා එස්කලේටරයක් අවශ්‍ය වුණා කියන එක හිතන්න පුළුවන් එහෙම වුණොත්. ඔව්. එහෙමද ඔබ යෝජනා කරන්නේ? මම දන්න තරමට නම් පල්ලෙහා නිදන කාමර එකක්වත් තිබුණේ නැහැ. කොහොමද දැන් මේ වියදමත් එක්ක දැන් නාස්තිකාර සංස්කෘතියක හිටියා කියන එක ඔබතුමා එකඟ වෙන්නේ නැද්ද? එකඟ නොවී ඉන්න පුළුවන්ද මේ වගේ දත්ත කියන්නේ? නෑ කලින්දෝ ඒක තමයි මම කියන්නේ. ඒක ඔබ මතු පිටින් දකින්න දෙන්නේ කතා කරන්නේ. දැන් ඔබ මට කිව්වා නම් මෙන්න මේ වැනි ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්න යනවා මේ ගැන කරුණු සොයාගෙන එන්න කියලා. මම එහෙමනම් මෙහෙම කුමන තත්ත්වයන් යටතේ මේක කරාද? කුමන තත්ත්වයන් යටතේ මෙහෙම වියදමක් දැරුවද? ඇයි මෙහෙම වියදමක් දැරුවේ? මම ඒ ටික හොයාගෙන ඇවිල්ලා ප්‍රතිපත්තියක් විදිහට අපි කලින් කතා කරලා සාකච්ඡා කරන්නේ නැහැ. ඔව් නෑ ඒක තමයි. ඉතින් ඒක ඉතින් ඒක හරි. මම ඒක දන්නවා. මම මේ ඔබට කියන්නේ. එතකොට ඔබ දැන් මතු පිටින් පෙනෙන දෙයක් ගැන පදනමක ඉඳලා මගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ඔබ දැන් ඕක සාමාන්‍ය තත්ත්වයක් යටතේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔය කාරණේ වැරදි කියලා මමත් පිළිගන්නවා. ඒක අපිට පිළිගන්න වෙනවනේ කලින්දු. හැබැයි මොකක්ද ඒක එහෙම නොවී තියෙන අසාමාන්‍යද කෝටි 51ක් වෙන්න? නෑ ඒක අපි එතුමාට තියෙන ආරක්ෂක ඒ කියන්නේ තිබුණු ප්‍රශ්නය. ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්නය. ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඊට අමතරව වෙනත් කරුණු තිබුණාද නැද්ද කියන කාරණේ මම දන්නේ නැතුව මම කොහොමද කලින්දු ඒ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ?